ना धूप सुने ना छाओ कैसे तेरे खुद गर्जी. Hi guys, welcome back to my YouTube channel. ඔන්නද බ්ලොග් එකේ තියෙන්නේ අපි ලන්ච් එක රෙඩි කරගත්තේ කොහොමද කියලා. අපි බ්ලොග් එකට යමු. මේ දවස්වල අලිගට peer තියෙනවනේ මම අලිගට peer ගන්න හරිම ආසයි. මම ජූස් එකක් හදාගත්තා. මම මේත් එක්කම හාල් ටික හොද ගන්න හදන්නේ. ඇත්තම කිව්වොත් මෙතන ලන්ච් එකයි ඩිනර් එකයි දෙකම තමයි මේ අපි හදන්නේ. මම බත් එකට රම්පෙකොලයකුත් දාගත්තා. බත් එක හරි අපි බත් එකේ දෙන්න තියලා ඉතුරු ටික කරගමු. මම දැන් හදන්නේ මාළු ඇබුල් තෙල් එකක් හදාගන්න. අපි ඒකත් හදාගමු. मनलोल रंग सेना हदेसियम वदाहरा नेवतिला नेवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන. දැන් ඇබුල් තෙල් එක හරි අපි ඒක ලිපේ තියාගත්තා. මම ඊළඟට එළවලුවට ඕනේ ලුණු කරපිංචා සුදු ලුණු අමු මිරිස් කපා ගත්තා. ඔන්න දැන් බත් එකත් හරි බත් එක උත් වෙලා අපි දැන් බත් එක කෝරු ගාගමු. ඔන්න දැන් අපේ ඇබුල් තෙල් එකත් හරියාගෙන ඉන්නේ. අපි තා චුට්ටක් මෙහෙම තියලා ඔෆ් කරගමු. ඊළඟ කරි එක විදියට මම ගෝවා තමයි හදන්න හිතන්නේ. අපි එහෙනම් ගෝවා ටික හොදලා හොදගමු. හරි මම ගෝවා ටික හොදගත්තා. දැන් ගෝවා ටික කපා ගන්න යන්නේ. ගෝවා කොයි සයිස් එකට කපුණත් කමක් නෑ. මොකද ඒක තැම්බිලා එනකොට මැරවෙනවා වගේ වෙන හින්දා මම ගෝවා එකටම පරිප්පු ටිකකුත් දාගත්තා. मनलोल रंग सेना हदेसियम वदाहरा नेवतिला नेवतिलाने. මම ගෝවා එකටත් ඕන අඬ මුකුඩුම ටික දාගෙන ඒක ලිපේ තියාගත්තා. දැන් ගෝවා එකත් හරි. දැන් යන්නේ පිපිඤ්ඤ සම්බෝලයක් හදාගන්න. මම මේකට තක්කාලි අමු මිරිස් දැම්මේ නැහැ. හැබැයි ඒ වෙනුවට අපි ආච්චි දානවා දැකලා මම පොල් කිරි ටිකක් නම් දැම්මා. හෙලිකොප්ටර් එකක් ගියා. කොච්චර ලොකු වුණත් මේ වගේ සද්දෙට නම් තාම එළියට දුවනවා. ඔන්න දැන් නම් ඉතින් මගේ ලන්ච් එක රෙඩි. දැන් කන්න තමයි තියෙන්නේ. හරි ඉතින් අවසාන වෙනකම් මගේ බ්ලොග් එකත් එක්ක හිටියට thank you. මම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අපි තව වීඩියෝ එකකින් හමු වෙමු. bye.